ආයුබෝවන් ලංකාවට කොච්චර අලුත් වාහන ආවත් එදාමෙදා තුර ලංකාවේ සෑහෙන්නම විකිනෙච්චි වාහනයක් තමයි මෙන්න මේ ත්‍රීවිල් එක. ඒ මොකද කියනවා නම් මේ වාහනෙන් හම්බ කරන් පවුලක් නඩත්තු වෙන බොහොමයක් පිරිසක් අපේ දුප්පත් රටේ ජීවත් වෙනවා. කොහොම වුණත් ඉතින් ආයිත් වාහන ආනයනය කරන නිසා බ්‍රෑන්ඩ් නිව් ත්‍රීවිල් දැන් ආයිත් මිලදී ගන්න පුළුවන්. හැබැයි ඉතින් වාහන වලින් ආණ්ඩුව කොච්චර සල්ලි හොයන්න හදනවද කියනවා නම් මේ ඉන්දියාවේ ලක්ෂ 5ට 6ට විතර විකිනෙන ත්‍රීවිල් ලංකාවට එද්දී මිලියන 2ක් විතර වෙනවා. මේ හින්දාම ඉතින් ඉස්සර සෑහෙන්න විකිණුණු මේ ත්‍රීවිල් අද වෙද්දී අලුතෙන් මිලදී ගන්න පිරිස සෑහෙන්නම අඩු වෙලා තියෙනවා. කොහොම වුණත් ඉතින් ලංකාවට කලින් ආපු වීල් එකට වඩා 2025 මේ අලුතින් එන ත්‍රීවිල් එකේ කැපී පෙනෙන වෙනස්කම් කීපයක් නම් බලා ගන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ඉතින් එන්ජින් එක අලුත් ත්‍රීවිල් එකේ තියෙන්නේ Bajaj 3W EFI BS6 එන්ජිමක්. කලින් තිබ්බ කාබලේටර් සිස්ටම් එක වෙනුවට ඉලෙක්ට්‍රොනික් ෆුවල් ඉන්ජෙක්ෂන් එහෙමත් නැත්නම් EFI සිස්ටම් එක අප්ග්‍රේඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් කලින් එන්ජින් එකට වඩා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් මේ එන්ජින් මගින් නම් ලැබෙනවා. කොහොම වුණත් ඉතින් ත්‍රීවිල් කියලා කියන්නේ මිනිස්සුන්ට සුව පහසුවෙන් යන්න හදපු වාහන නෙවෙයිනේ. ඒ හින්දා ඉතින් මේ වගේ දේවල් ලංකාවේදී නම් එච්චරම බලන්නේ නැහැ. ඉතින් මං කලින් කිව්වා වගේම බ්‍රෑන්ඩ් නිව් Bajaj RE එක විකුණන්නේ 19,95,000කට. ඩොකියුමන්ට් ෆිල් කරලා ඔක්කොම ඉවර වෙද්දී ඉතින් අනිවාර්යයෙන්ම මිලියන 2 පැනලා ඉවරයි. රටේ අවාසනාව වගේම පාලකයන්ගේ නොමනා ක්‍රියාකලාපය කොච්චරද කියනවා නම් ත්‍රීවීලයකට ලක්ෂ 12ක් විතරම අපි ගෙවන්නේ බදු. බජාජ් ත්‍රීවීලර් නිෂ්පාදනය කරන ඉන්දියාවේ ගෙනෙන්නෙත් ඉතින් ශ්‍රී ලංකා රුපියල් වලින් ආසන්නව ලක්ෂ 6ත් 7ත් අතර මුදලකට. කිසිම ආරක්ෂාවක් නැති අනාරක්ෂිත මේ වගේ වාහන වලටත් ගහන බදු නම් අනිවාර්යෙන්ම අඩු කරන්නම ඕනි. කවුරු මොන තරකේ ඉදිරිපත් කළත් මේ ගෙවන ගානට වෙන රටක හොඳ රෝද 4ක වාහනයක් පදින්න පුළුවන්. අලුත් ත්‍රීවිල් වල මිල මෙච්චර දාලා විකිනෙන එක අඩු වුණත් මේකෙන් විශාල හානියක් වෙන්නේ. ටිකක් හරි පරණ වාහනයක් ගන්න හිටපු අසරණ මිනිස්සුන්ට. අලුත් මිලට ගැලපෙන විදිහට ගානට දැන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හැදිලා තියෙනවා. 2018 19 වගේ ත්‍රීවිල් දැන් විකිනෙන්නේ ලක්ෂ 17ත් 19ත් අතර මිලකට. බ්‍රෑන්ඩ් නිව් ඉතින් ලක්ෂ 10 විතර ආපුවා තමයි මේ. අලුතින්ම වාහනයක් කරන් පැදලා ටිකක් පරණ වුණාට පස්සේ අලුතින්ම ගත්තු මිලටත් වඩා ලක්ෂ 10ක් විතර වැඩියෙන් විකුණන්න පුළුවන් විදිහේ අරුම පුදුම රටක් තමයි දැන් ලංකාව කියන්නේ. 2013 14 වගේ නිෂ්පාදිත ඩබල් A නම්බර් ත්‍රීවිල් වල දැන් ඇවරේජ් ප්‍රයිස් එක ලක්ෂ 14ක් විතර. ඒ වගේම තමයි 2011 12 වගේ නිෂ්පාදනය කරපු Y කාණ්ඩේ ත්‍රීවිල් වල දැන් ඇවරේජ් ප්‍රයිස් එක වෙන්නේ ලක්ෂ 11ක් විතර. කිව් වකුරක් වගේ නම් විකිරෙන්නේ ආසන්නව ලක්ෂ 9ත් 10ත් අතර. සාමාන්‍යයෙන් ඉතින් කිව් වකුරක් කියන්නේ දැනට අවුරුදු 15ක් විතර පරණ වාහන. බොහොම කලාතුරකින් තමයි කිලෝමීටර් 50,000ට අඩු වාහනකුත් හොයාගන්න හම්බෙන්නේ. සෑහෙන්නම ධාවනය කරපු ඉතින් අවුරුදු 15ක් කියන්නේ ගෙදරක පාවිච්චි කළත් ඉතින් කිලෝමීටර් 50,000 ඉක්මවලා ගොඩක් වාහන පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තටම ඉතින් මේ බොඳ වෙන්නේ රටේ බහුතර මිනිස්සුන්ගේ අහිංසක හීන. ත්‍රීවිල් වේවා, මෝටර් බයික්, කාර් වේවා තමන්ට දරන්න පුළුවන් මිලට වටින වාහනයක් තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලගේ අදහසත් පල්ලෙහාන් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. අමතක නොකර අපේ channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.